ඉතින් ඇත්තටම මෙන්න මෙහෙම කෙලින් සමහරු මල් පාත්ති හදනවා. ඒවා නිකන් කනතු වගේ හරියම නිකන් කලාවක් මොකුත් නැහැ. හැබැයි මෙන්න මේ තියෙන හෝස් එකෙන් ඔයාට හදා ගන්න පුළුවන්. ඔයා මුලින්ම හෝස් එකක් අරගෙන ඔයාට පාත්තිය එන්න ඕන විදිය මෙන්න මෙහෙම හරි ලේසි. මෙහෙම කර්ව් කරලා තියලා බලන්න. ඔයාට කර්ව් එක ලොකු වෙඩි නම් ඔයාට පොඩ්ඩක් පොඩි කරන්න පුළුවන්. තව ලොකු කරන්න ඕන නම් මෙහෙම කරන්න පුළුවන්. ඉතින් මෙහෙම කරලා පොඩ්ඩක් ඈතකට ගිහිල්ලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙමයි. අපිට ගාඩන් එකක ලස්සන පේන්න ඕනේ තැන් තියෙනවා. සමහරවිට අපි හිතමු එන්ට්‍රන්ස් එකෙන් එන තැන කියලා. නැත්නම් ගෙදර දොලෙන් එළියට එතෙන්ට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න හැඩතලේ බලලා ඊළඟට මෙන්න මෙහෙම පාත්තිය හදන්න. ඊළඟට මතක තියාගන්න මල් පාත්තියකට මල් ගස් දානකොට සාමාන්‍ය උස ගස් පිටිපස්සට දාන්න. පොඩි ගස් ඉස්සරහට දාන්න. එතකොට ඔයාට හොඳ ලස්සන අර ඇහැට කලර්ෆුල් ස්ටෙප් බයි ස්ටෙප් නිකන් පඩි පෙලක වගේ නිකන් හොඳ 3D ඉමේජ් එකක් වගේ ලස්සන ඩිසයින් එකක් කරන්න පුළුවන්. ඉතින් ගාඩන් වලදී නිකන් මල් පැලයක් විතරක් නෙමෙයි මේකේ ගොඩාක් දේවල් ඔයාට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මේ දේවල් අපි ප්‍රායෝගිකව ඔන්න ඕගොල්ලෝ වෙනුවෙන් කෝස් එකක් හදලා තියෙනවා. ඉතින් දැම්ම මෙන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. මොකද මේක early birds offer තියෙන හින්දා ඔයාට මේකේ ලොකු chance එකක් ගන්න පුළුවන්. ඉතින් මේකේ ඔයාට හිතා ගන්න බැරි කවරේජ් එකක් වෙනවා. ඔයාගේම ගාඩන් එක හදන්න විතර නෙමෙයි. ඔයා මේකෙන් බිස්නස් එකක් පටන් ගන්න නැත්නම් පිටරටක හරි නිකන් ගෞරවණීය වෘත්තියක් පටන් ගන්න කැමති කෙනෙක් නම් මේ අවස්ථාව ඔයාටයි.